කොහොමද ඔයාලට? ඔන්න මම අදත් ලස්සන vlog එකක් අරගෙන ආවා. අපි අද යන්නේ ටිකක් ස්පෙෂල් තැනකට. මේ vlog එක ටිකක් ස්පෙෂල්. මොකෝ කිව්වොත් හෙට මගේ බර්ත්ඩේ එක. ඒ වගේම අපි යන්නේ ටිකක් ස්පෙෂල් තැනකට. ගිහිල්ලා බලමු. ඉතින් ඔයාලා දැනටමත් දකින්න ඇති තම්නෙල් එකෙන් අද මම ඔයාලව කොහාටද එක්කගෙන යන්නේ කියලා. අද අපි යන්නේ කොකනට් ස්කේප් කුරුණෑගල. මේ තමයි අද අපි ඉන්න කබාන එක. මෙතන තියෙන එක කබාන එකයි. අපි යන ඇතුළට ගිහින් බලමු. ඉතින් ගියපු ගමම්ම මේ වගේ ස්ටෙයාර්කේස් එකක් තියෙනවා අපිට සයිඩ් එකෙන් උඩට යන්න. මෙතන තියෙනවා වොෂ්රූම් එකක්. මේක ඕපන් වොෂ්රූම් එකක්. ඊට පස්සේ මෙතන බෙඩ්ස් 4ක්ම තියෙනවා. ඉතින් ඔයාලට යාළුවොත් එක්ක ඇවිල්ලා එන්ජොයි කරන්න මෙතන අයිඩියල් ප්ලේස් එකක්. ඉතින් මේක තමයි අපිට පේන view එක. හරිම ලස්සනයි. ලොකු කුඹුරක් තමයි අපිට පේන්නේ. අපි මේ ඉන්නේ ලොකු පොල් වැත්තක් මැද්දේ. මේ මුළු අක්කර ගානටම ඉන්නේ අපි විතරයි. ඊට පස්සේ පල්ලෙහාට යනකොට මේ වගේ බෙඩ් එකක් තියෙනවා. මේ වගේ සීටින් ඒරියාස් තියෙනවා දෙපැත්තෙම. ඊට පස්සේ මෙතන මිනි ෆ්‍රිජ් එකක් තිබ්බා. තව ටී කොෆි හදාගන්න ඕන කරන දේවල් තිබ්බා. මේ තියෙන්නේ අනිත් වොෂ්රූම් එක. මෙතන බෝඩ් ගේම්ස් තියෙනවා, කාඩ් පැක්ස් තියෙනවා. ඒ වගේ මෙතන JBL එකක් තියෙනවා. ඉතින් මේ තියෙන අවුට්ඩෝර් ඒරියා එක. මෙතනත් හරිම ලස්සනයි. මෙතන බලන හැම පැත්තක්ම හරිම ලස්සනයි. ඒ වගේම අපිට ඇහෙන්නේ කුරුල්ලෝ කෑ ගහන සද්දෙයි, වතුර ගලාගෙන යන සද්දෙයි. ඊට පස්සේ අපේ ලන්ච් එක ආවා. මෙතන ඔප්ෂන්ස් තියෙනවා. අපි ඕඩර් කරේ නම් මගේ ෆේවරිට් yellow rice එක. අපි ඩෙසර්ට් වලට ගත්තේ කැරමල් පුඩින් එකයි වටලප්පන් එකයි.
ඉතින් මේ බලන්නකෝ අපිව බලන්න ආව යාළුවා කවුද කියලා. ඉතින් අපි පොඩි නැප් එකක් එහෙම දාලා ඊට පස්සේ ගියා බයිසිකල් පදින්න. මට නම් ඇත්තට මේක එච්චර හොඳට කරගන්න බැරුව ගියා. ඊට පස්සේ අපිට හවසට ස්නැක් එක විදිහට රසම රස මිල්ක් ටී එකකුයි පෑන් කේකුයි හම්බ වුණා. ඊට පස්සේ අපි අවුව අඩු වෙනකන් ඉඳලා පූල් එකට ගියා. ඉතින් මෙතන රෑටත් හරියම ලස්සනයි. උදේ වගේ අවුවත් නැති නිසා රෑට අපි එළිය තමයි ගොඩක් වෙලා හිටියේ. ඊට පස්සේ අපේ ඩිනර් එක ආවා. ක්‍රීමි චිකන් සුප් එකක්, ඒ වගේම මෙතන පැස්ටා, ලසන්යා, බාබකියු, ෆිෂ් ඇන්ඩ් චිප්ස්, ෆෘට් ප්ලැටර් එකකුත් තිබුණා. ඉතින් අද රෑට අපි නිදාගන්න හිතුවේ මෙතන තමයි. අපිට හිතුණා යට ඉන්නවට වඩා මෙතන හොඳයි කියලා. මොකද මෙතෙන්ට view එක එහෙම ලස්සනට පේනවා උදේට. ඉතින් නිදාගන්න කලින් අපි ෆිල්ම් එකක් බැලුවා. මේක ටිකක් පරණ මූවි එකක් වුණාට මේකේ ස්ටෝරි එක නම් හරිම ලස්සනයි. But kid. You mean like the comic book? Yeah, the comic book. When he's not the Flash. This is saying Barry Allen. Fake. Now get this. Good morning. මේ තියෙන්නේ උදේ 5:45ට විතර අහස. මං ඉතින් සන්රයිස් එක බලන්න කියලා එලාම් එක තියලම නැගිට්ටා. හැබැයි ඉතින් මීතුමට අහස වැහිලා තමයි තිබුණේ. ඉතින් මං එහෙමම බෙඩ් එකට වෙලා හිටියා ටිකක්. දැන් නම් මේ උදේ 7ට විතර. ඊට පස්සේ අපිට රසම රස මිල්ක් ටී එකක් හම්බ වුණා. ඉතින් මම මේ විදිහට view එක දිහා බලාගෙන ඒකත් එන්ජොයි කරා. ඒක ඇත්තටම වෙනමම ෆීලිං එකක්. හැමදාම උදේට මේ වගේ view එකක් දිහා බලාගෙන දවස පටන් ගන්න තියනවා නම් කොච්චර ෂෝක්ද?
මේ වෙලාවෙ නම් අවුව වැටිලා හරිම ලස්සනයි. මේ තියෙන්නේ අපේ බ්‍රෙක්ෆස්ට් එක. මෙතන තිබුණ රෝස් පාන් එක ඉස්සෝ කරි එකක්. ඒක හරිම රසයි. ඔයාලත් ගියොත් ඒක අනිවාර්යෙන්ම try කරන්න. ඉතින් ඊට පස්සේ අපිට තිබුණා ට්‍රැක්ටර් රයිඩ් එකක්. මේක යන්නේ ගම වටේ. මේක සාමාන්‍යයෙන් පැයක විතර රයිඩ් එකක්. මම මේ ට්‍රැක්ටර් එකක යන ෆස්ට් ටයිම්. ඉතින් ඒක වෙනස්ම විදිහේ එක්ස්පීරියන්ස් එකක්. ආහාර පෙන්නන අප්පාර ආහාර මේ හරිය නෙමෙයි අර එනකොට ටිකක් තියන්නේ ආහාරය සම්බන්ධ එක්කෙනෙක් ගෑණි කෙනෙක් දෙවෙනි කෙනෙක් හිටියා ඉතලා ගෑණි ගලු රත්තරබඩු ගේන්න ඕදගෙන නේද ගෑණි අඩි 7කට යට වෙලා මිනිහා පැන්නා කොරන් ගන්න බයික් එක යට වෙලා මොකද බයික් ඒ පහර කියන යන්නේ එයා විතර නැති උනේ ගියක් තියනවා පාගලට අර්ථින ගියක් උඩ තියෙන පන්දු උඩම නේද? ඔව් ඒ දිගට පාර තියෙන පන්දු පාර මෙතන එයා රයිෆලුත් තිබුණා. අපි ඒවා ගෙනුත් ෂූට් කරා. ඉතින් මෙතන ගොඩාක් ඇක්ටිවිටීස් තියෙනවා. අපි සාමාන්‍යයෙන් යන හොටෙල්ස් වලට වඩා වෙනස්ම විදිහේ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ඔයාලට මෙතනට ආවොත්. අයිලන්ත මම පයින් දානවා. දැන් හිමීට මූණ ලං කර ගන්න පා ගොඩක්. අන්න බල ටෙස්ට් කරනවා. Barai. Ayat ni. Katian. Bagal loh. Palet kadang nak ni. Palet nama lagi mati kan. Lokin nama. Kita kisah tentang ini. Kita dah. Hari.
Arah-arah kan. Lagi pun dia bilang lagi tak cari kacil. ඉතින් මේ විදිහට තමයි මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ. මං ඊයේ රෑ කේක් එක කට් කරන්න නැතුව තියාගත්තා. මොකද මට ලස්සන ෆොටෝස් ටිකක් ගන්න ඕනේ වෙලා තිබුණ හින්දා. අපේ ට්‍රිප් එකේ දවස් දෙක ගෙවුනේ. මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන් හිටපු ඔයාලට හැමෝටම thank you so much. එහෙනම් ඉතින් මං ගිහින් යන්නම්. bye.